good morning ළමයි. ඉතින් අද vlog එකේ මම මොකද කරන්නේ මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලමුද? මම ඉතින් උදේ නැගිටපු ගමන් කරන්නේ ගෙදර තියෙන ජනේලයක් අරගෙන මේ විදිහට විනාඩි 2ක් 3ක් එළිය බලාගෙන ඉන්න එක තමයි. හරි මම අද උදේට කන්න කඩල ටිකක් හදා ගන්නවා. මම ඒක දරලිපේ තමයි තියාගත්තේ. ටිකක් අඩියටත් අල්ලලා හැබැයි මේ බලන්නකො මේකේ වතුර ටික හිඳිනකම් හොඳට තැම්බිලා තියෙන්නේ. එහෙමම මම ඒකට බටර් ටිකක් දාගත්තා. හොඳට කලවම් කරලා මේකත් ටික වෙලාවක් මම වහලා තියෙනවා. අයියෝ බලන්නකො ඉතින් ඒකත් ටිකක් කර වුණා ළමයි. කමක් නැහැ ඒකෙත් පොඩි අමුතු රසක් ආවා. මම දරලිපේ මැටි වලන් වල කෑම හදන්න ආසයි. හැබැයි උදේට විතරයි. ඉතින් ඉඳලා දරලිපේ මොන හරි කෑමක් හැදුවොත් ඒකට මොන හරි දෙයක් වෙනවා. මට නම් ඒක සාමාන්‍ය දෙයක් හැබැයි. ඉතින් කියන්නකො ඔයාලටත් එහෙම වෙනවද කියලා. Nah, cute nih. මම යන්න හදන්නේ නාන්න. බල්ලයි මමයි ගෙදර කට්ටියයි. ඉතින් පහුගිය දවස් ටිකේම මහලා වැහෙලා. දැන් ඊයේ පෙරේදා ඉඳලා මාරම රස්නෙයි. ඊට කලින් දවස් ටික එක දිගටම වැස්සනේ. ඉතින් ඇලේ හොඳට වතුර තියනවලු. මේ රෙදි මල්ල. ඉතින් ඇලේ හොඳට වතුර තියනවලු. මම දෙවෙනි පාර තමයි ඇලට යන්න හදන්නේ. මෙහි එන්න කලින් මම එක පාරක් ගිහින් තියෙනවා. දැන් මේ දෙවෙනි පාර යන්න හදන්නේ. බලමු කොහොමද කියලා. අපි යන්න හිතාගෙන හිටපු තැන ඔන්න බලන්නකෝ ඇවිල්ලා කවුද නනා ඉන්නේ කියලා. ඒකින් කොහොම හරි අපිට එතෙන්ට යන්න උනේ නැහැ. හොඳට ඉන්නවා. මේ නැගිටින්නේ නෑනේ මං කිව්වේ. ඕ. අනිත් පැත්තට හැරෙන්න බෑ. මේ ඉන්නේ මගේ බව්ව බෙනා. මෙයාව දංගල දාලා එක්කන් ආවේ නැත්තම් මෙයා පාරේ ඉන්න බව්වොත් එක්ක වලියට යන්න හදනවා. ඉඳලා නාන්න ආවා. මම මේ ගියපු තැනවත් මට හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ගොඩක් කට්ටිය හිටපු නිසා ඒගොල්ලෝ ඒ තැන්වල නාන ගමන් හිටියේ. ඉතින් එයාලා නානකොට මම වීඩියෝ කර ඉන්න එක හරි නෑනේ.
අවුලක් නෑ. ඉතින් තව උඩහට තව හොඳ හොඳ තැන් තිබුණා. ඉතින් අපි අර හොය හොය ගියපු නිසා ටිකක් හවස් වුණා. ඒක නිසා අම්මත් කෑ ගැව්වා යන් යන් කියලා ටක් ගාලා ඉතින් නාගෙන ගියා ගෙදර. හරි උඩහටම ගියා. ඒකයි මේ මට බාල්දියෙන් නාන්නත් උනේ. අනිත් එක එතන උඩහ ගොඩක් කට්ටිය හිටියා. දැන් හවස් වෙලානේ. ඒක නිසා එනෝනේ රබර් රත්තක් මැදින් රබර් රත්තක් මැද තමයි මේ ඇල තියෙන්නේ. අලියා නෑ දැන් එනකොට. අලියා නාලා ගිහිල්ලා. අලියා නාලා ගිහිල්ලා. නාන්න ඇවිල්ලා පණිට්ටුවෙන් නාලා ගෙදර යන්න උනා අන්තිමේ. බාල්දියෙන් නාලා මේ ගෙදර යනවා. කමන්නේ. දෙනෝ. ගල් උඩ ඉස්සලා වැටිලා අත් දෙක තුවාල කරගෙන නටලා බැනුනුත් අහලා ඉන්නේ හොඳට.